හිරිපොද වැස්ස කතාවට ආදරය කරන ඔයාලව මං ගොඩක් ආදරෙන් පිළිගන්නවා. මං අද කතා කරන්න යන්නේ අරුෂ්ට නැතුව තිදස්ට ආත්මිව හම්බෙන එක ගැන. දෝනි පැහැරගත් වෙලාවේ ආත්මි කියපු දේවල් නිසා අරුස් හිතන් ඉන්නේ ඒ දෙන්නගේ දරුවා කියලා. ඒත් ඒ ඇත්තටම තිදස්ගේ දරුවා. අරුෂ්ට දැන් ඕන වෙලා තියෙන්නේ ආත්මි දෝනි එක්ක හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න. ඒත් අරුෂ් කියන්නේ දැනටමත් කසාද ගෑණියක් ඉන්න කෙනෙක්. අරුෂ්ගේ ගෑණි කොහොමවත් ආත්මිව දරුවා ගෙදරට ගේන්න දෙන්නේ නැහැ. තිදස් DNA ටෙස්ට් එකෙන් පස්සේ තිදස් දැනගන්නවා ඒ තිදස්ගේ ළමයා කියලා. ඊට පස්සේ ආත්මී දෝනි තිදසුයි එකතු වෙනවා. අරුෂ් එක ගැන දැනගෙන ගොඩක් දුක් වෙනවා. මේ DNA රිපෝට් එක තිදස්ගේ අම්මට පෙන්නුවම ආත්මී දෝනි තිදස්ගේ අම්මා පිළිගන්නවා. මේ හැමදේම තිදස්ගේ නංගිටත් ලොකු සතුටක් ඇති වෙනවා. ඒ ආස කරපු විදිහටම හැමදේම වුණ නිසා. මේ වගේ වීඩියෝ බලන්න ආස ඔයාලා මගේ channel එක subscribe කරලා like කරලා comment කරලා share කරන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා.